අයිබෝන් යාළුවනේ ඔන්න හැමෝම මග බලාන හිටපු Apple ලගේ මේ අවුරුද්දේ ලොකුම ඉසව්ව නැත්තම් WWDC 2026 ඉවෙන්ට් එක 8 වෙනිදාට උත්කර්ෂම අන්දමින් පැවතුණා. මේ පාර Apple ලා නිකම්ම නෙමෙයි ආවේ මුළු ඉවෙන්ට් එකම පිස්සු ඇදෙන AI features වලින් පුරවලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝයේදී අපි කතා කරන්න යන්නේ WWDC ඉවෙන්ට් එකේදී Apple ලා කරපු ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි සුපිරිම announcement 8ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් තාමත් රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි පළවෙනි සහ ලොකුම අප්ඩේට් එක තමයි අපි කවුරුත් දන්නා Siri. මෙන්න මෙයාට Apple ලා සම්පූර්ණම අලුත් පණක් දීලා තියෙනවා. දැන් Siri කියන්නේ නිකම්ම voice assistant කෙනෙක් නෙමෙයි සුපිරිම AI වැඩකාරයෙක්. මේ පාර Siriට ලැබිලා තියෙන ලොකුම දේ තමයි on screen context එක. ඒ කියන්නේ ඔයාලට ස්ක්‍රීන් එකේ මොන හරි ෆොටෝ එකක් හෝ ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් Siriට ඒක බලාගෙන ඔයා දෙන ඕනෑම කමාන්ඩ් එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පරණ ඊමේල්ස් මැසේජ් ෆොටෝස් ඔක්කොම මතක තියාගෙන Siri මගේ යාළුවා ගිය මාසේ එවපු අර ඇඩ්‍රස් එක හොයලා දෙන්න කිව්වොත් ඇසිපිය ගාන සැනින් හොයලා දෙනවා. මේ පාර Siri වෙනුවෙන්ම වෙනම ඇප් එකකුත් හඳුන්වා දීලා තියෙනවා. දෙවෙනි එක තමයි හැමෝම බලාගෙන හිටපු iOS 27. ඔව් ඔයාලට පුදුම ඇති මොකද්ද මේ එකපාරටම iOS 27 උනේ කියලා. Apple ලා තමන්ගේ අනිත් software version එක අංක සමාන කරන්න මේ පාර කෙලින්ම iOS 27 හඳුන්වාලා දුන්නා. මේකේ ප්‍රධානම දේ තමයි මුළු සිස්ටම් එකම AI වලින් control වෙන්නේ. ඔයාලට එන notification, ඔයාලා කාට හරි යවන message වලට දෙන suggestion මේ හැම දෙයකටම AI එකතු කරලා තිනවා. අපිට ඕනෑම text එකක් ලියද්දී උදව් වෙන AI writing tools දැන් iOS 27 වල inbuilt-ම බලා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි Apple Intelligence Everywhere. ගිය අවුරුදු වල Apple Intelligence වල තිබුණේ සීමිත තැන් කීපයක් විතරයි. හැබැයි මේ පාර Apple ලා කියන මුළු device එක පුරාම ඒ කියන්නේ system wide මේක ක්‍රියාත්මක වෙනවා කියලා. ඔයා notes app එකේ මොන හරි ලියනවා නම් ඒකේ වැරදි හදන්න, ලස්සනට rewrite කරන්න, නැත්නම් දිගු document එකක් කෙටි summary කරලා දෙන්න මේකට පුළුවන්. ඒ විතර නෙමෙයි ඔයාගේ smart home device පව automatic control කරන්න පුළුවන් දියුණු automatic system එකක් මේකට ඇතුළත් කරලා තියෙනවා. හතරවෙනි එක නම් ෆොටෝ ගන්න එඩිට් කරන අයට පිස්සු ඇදෙන අප්ඩේට් එකක්. ඒ තමයි Photos app AI editing. මේකේ අලුතින්ම extend කියලා feature එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ගත්ත ෆොටෝ එකක් මදි වගේ නම් AI එක පාවිච්චි කරලා ඒ ෆොටෝ එකේ වටපිටාව තවදුරටත් expand කරගන්න පුළුවන්. Photoshop වල තියෙන generative view fill එක වගේමයි. ඊට අමතරව ස්පේෂල් රීපේමින් හරහා ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒකේ කොම්පොසිෂන් එක ලස්සනට හදාගන්නත් ෆොටෝ එකේ මැද ඉන්න අනවශ්‍ය මිනිස්සු හෝ දේවල් එක ක්ලික් එකකින් අයින් කරන්න පුළුවන් ක්ලීන් අප් ටූල් එකක් තවත් දියුණු කරලා තියෙනවා. පස්වෙනි එක තමයි Apple ලගේ නිල බවුස් එකක් වෙන Safari වලට ලැබුණු AI බලය. දැන් ඔයා Safari පාවිච්චි කරලා වෙබ්සයිට් එකක දිගු ලිපියක් හෝ ඩොකියුමන්ට් එකක් කියවනවා නම් Safari AI එකට පුළුවන් ඒ මුළු ලිපියම තප්පර ගානකින් කියවලා ඒකේ තියෙන වැදගත්ම කරුණු ටික විතරක් ඔයාට සාරාංශයක් විදියට දෙන්න. ඒ වගේම ඔයා tabs ගොඩක් ඕපන් කරගෙන වැඩ කරද්දි ඔයාගේ වැඩේ ලේසි කරන්න tabs automatic organize කරන්නත් මේ අලුත් Safari browser එකට පුළුවන්. හයවෙනි එක තමයි Mac පරිශීලකයන් වෙනුවෙන් ආපු අලුත්ම OS එක. මේකට නම දීලා තියෙන්නේ Mac OS 27 Golden Gate කියලා. සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන ප්‍රසිද්ධ පාලම සීගන්වන්න තමයි මේ නම දාලා තියෙන්නේ. මේකේ තියෙන ලොකුම වෙනස තමයි soft light search එක. දැන් ඔයා මොන හරි search කරද්දි නිකම්ම ෆයිල් එකක් පේනව වෙනුවට ඒ search result එක උඩදීම ඔයාට accent ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනම app එකක් open කරන්නේ නැතුව කෙලින්ම search bar එකේම වැඩ කරගන්න පුළුවන්. iPhone සහ Mac අතර තියෙන community එක තවත් පට්ට විදියට ස්මූත් කරලා තියෙනවා. හත්වෙනි එක දෙමව්පියන්ට ඉතාමත් වැදගත් වෙන අප්ඩේට් එකක්. ඒ තමයි Better Parent Controls. Apple සමාගම මේ පාර කුඩා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොකු අවධානමක් දීලා තියෙනවා. දැන් childs accounts වලට වයස අනුව automatic ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම ළමෙක් අලුත් වෙබ්සයිට් එකකට යන්න හැදුවොත් දෙමව්පියන්ගේ ෆෝන් එකට ask to browse කියලා notification එකක් එනවා. ඒක ඇප්රූවල් කරත් විතරයි යන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයේ තියෙන නරක හෝ ප්‍රචණ්ඩකාරී දේවල් ඔටෝමැටික් බ්ලොක් කරන්නත් මේ සිස්ටම් එකට දැන් පුළුවන්. අටවෙනි සහ අවසාන අප්ඩේට් එක තමයි Liquid Glass 2.0. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ Apple හඳුන්වා දුන්නා Liquid Glass කියලා ලස්සන 3D design language එකක්.
මේ පාර ඒක 2.0 විදියට තවත් දියුණු කරලා තියෙනවා. දැන් ඔයාලට මේකේ glass effect එක intensity එක නැත්තම් මේකේ පේන ප්‍රමාණය ඔයාලට ඕන විදියට settings වලින් අඩු වැඩි කරගන්න පුළුවන්. මුළු ෆෝන් එකටම මාර premium visual look එකක් මේකෙන් ලැබෙනවා. ඉතින් යාළුවනේ ඕව තමයි WWDC 2026 ඉවෙන්ට් එකේදී Apple අරන් ආපු සුපිරිම සහ ලොකුම announcement 8. ඔයාලා මේ 8න් වඩාත්ම කැමති සහ ආස කරපු පේජස් එක මොකක්ද කියලා පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔකට යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.